අන්තර්නිවර්තන අභිසාරී කලාපය දිවෙන ආසන්නයේ සක්‍රිය තත්ත්වයේ පවතිනවා. අන්තර්නිවර්තන අභිසාරී කලාපය ලෙස අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ උතුරු වර්ධගෝලයේ සහ දකුණු වර්ධගෝලයේ සිටින සුළං අභිසාරී වන කලාපය. මේ කලාපයේ සුළං අභිසාරී කලාපයක් නිසා විශේෂයෙන් වලාකුළු වර්ධනය වීමේ හොඳ පසුබිමක් තියෙනවා. මේ නිසා විශේෂයෙන් දිවෙනේ බොහෝ ප්‍රදේශවල තවදුරටත් සවස් කාලයේ ගිගුරුන් සැතවැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන් මතක් කරන්න ඕන දිවෙනේ බොහෝ ප්‍රදේශවලට අද දිනේදීත් සවස් දෙකෙන් පමණ පසු ගිගුරුන් සැතවැසි අපේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම මේ ගිගුරුන් සැතවැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානම තියෙන. ඒ වගේම කෙටි කාලයක් තුළ තද වැසි සහ තද සුළං එන්න පුළුවන්. ජනතාව මේ සම්බන්ධව විශේෂ අවධානයකින් කටයුතු කරන්න. විශේෂයෙන් මේ සවස් කාලයේ පවතින ගිගුරුන් සැතවැසි සමග ප්‍රබල අකුණු පවතින නිසා විශේෂයෙන් අකුණු මගින් විය හැකි හානි අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට නැවත නැවතත් මතක් කරනවා. විශේෂයෙන් අකුණු පවතින අවස්ථාවල එලිමහනේ ගැවසීමෙන් වැළකීම විශේෂයෙන් ඔබ කෘෂිකාර්මික කටයුතු වල යෙදෙනවා නම් අකුණු පවතින අවස්ථාව කරුණාකර එමගින් වළකින්න. ඒ වගේම විශේෂයෙන් ක්‍රීඩා පිටිවල ක්‍රීඩා කිරීමෙන් වළකින්න. ඒ වගේම විදුලි උපකරණ භාවිතය කරුණාකර වළකින්න කියන එක මතක් කරනවා. අකුණු පවතින අවස්ථාවල එමගින් ප්‍රබල අනතුරු ඇතිවීමේ හැකියාව පවතිනවා. ඒ වගේම කෙටි කාලයක් තුල තද වැසි එන්න පුළුවන්. විශේෂයෙන් නාගරික ප්‍රදේශ ආශ්‍රිතව මේ නිසා කෙටි කාලයක් තුල පවතින මේ තද වැසි සමග යම් විදිහක ක්ෂණික ගම් වතුර තත්ත්ව නැතිවීමේ හැකියාව තියෙන නිසා ජනතාව මේ සම්බන්ධව විශේෂයෙන් අවධානයෙන් කටයුතු කරන්න කියන එක මතක් කරනවා. ඒ වගේම දිවෙන වටා මුහුදේ තත්ත්වය ගත්තොත් දිවෙන වටාත් මුහුදු ප්‍රදේශවල තනින් තන වැසි හෝ ගිගුරුන් සැතවැසි පවතිනවා. සුළං බටහිර දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරව තමයි හමා යන වේගය පැයට කිලෝමීටර් 30-40 අතර සාමාන්‍යයෙන් පවතින්නේ. නමුත් ගිගුරුන් සැතවැසි පවතින අවස්ථාවද මේ සුළං වේගය විටක වැඩිවීමේ හැකියාව පවතින නිසා දීවර සහ නාවික ප්‍රජාවය සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියන එක මතක් කරනවා.